ලස්සන කොණ්ඩයක් කියන්නේ හැම ගෑනු ළමයෙක්ගේම ලොකු ආසාවක්. ඉතින් ඔගේ කොණ්ඩේ කොට වුණත්, ඔගේ කොණ්ඩේ දිග වුණත්, හෙල්දි එකට වොලියුම් අප් එකට ඔගේ කොණ්ඩේ ලස්සනට කළුවට තියෙනවා නම් ඔගේ කොණ්ඩේ ලස්සනයි. ඉතින් කොණ්ඩේ තියෙන ඕනම ප්‍රශ්නයකට හොඳම සොලියුෂන් එක විදිහට ස්වභාව ධර්මයෙන් අපිට ගෙනලා දීලා තියෙන මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක අපි හරි විදිහට හරි මෙතඩ් එකට අපි hair එකට කරනවා නම් කොණ්ඩේ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම් හොයාගන්න පුළුවන්. Think for Beauty YouTube channel එකේ අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵල ලැබෙන විදිහට හරිම මෙතඩ් එකට කොහොමද ඔයාගේ hair එකේ oil apply කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. අපි මුලින්ම කරන්න යන්නේ කොණ්ඩේ ගැරඩි හොඳට කඩාගෙන කොණ්ඩේ හොඳට පීර ගන්න එක. කොණ්ඩේ පීරද්දිත් ඔයා කොණ්ඩේ අට ඉඳන් උඩට තමයි පීරන්න ඕනේ. එතකොට ඉක්මනට අපිට ගැරඩි ටික කඩාගෙන කොණ්ඩේ ලස්සනට පීර ගන්න පුළුවන්. ඉතින් දෙවෙනියට කරන්න ඕනේ ඔයාගේ hair එකේ apply කරන oil එක හදාගන්න එක. ඉතින් මම අද පාවිච්චි කරන්නේ coconut oil සහ castor oil. එහෙම නැත්නම් එඬරු තෙල්. ඉතින් ඊළඟට අපි කරන්න යන්නේ ඔයාගේ oil එක හරියටම ඔයාගේ hair එකේ apply කරන්න. ඉතින් coconut oil සහ castor oil කියන්නේ ඔයාගේ කොණ්ඩේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ගේන්න පුළුවන් ස්වභාවික oil වර්ග දෙකක්. ඉතින් ඊළඟට ඔයාගේ කොණ්ඩේ sections වලට බෙදලා sections අතර තියෙන ඔයාගේ scalp එකේ ඔයාගේ oil එක හොඳින් apply කරගන්න ඕනේ. කොණ්ඩේ අලුතෙන් වර්ධනය වෙන්න, ඔයාගේ තියෙන කොණ්ඩේ ශක්තිමත් කරන්න scalp එකට ට්‍රීට්මන්ට් කරන එක තමයි අපි කරන්න ඕනේ. හැබැයි අපි ගොඩක් වෙලාවට ට්‍රීට්මන්ට් කරන්නේ අපේ hair length එකට. එහෙම නැත්නම් කොණ්ඩේට. ඉතින් ස්කැල්ප් එක තමයි අපිට අලුත් කොණ්ඩේ ලබා දෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන්ම oil apply කරන්න ඕනේ ඔයාගේ ස්කැල්ප් එකේ. ඉතින් මේ විදිහට ළඟ sections බෙදලා මුළු කොණ්ඩේම දෙපැත්තේම හොඳට oil apply කරගන්න ඕනේ. ස්කැල්ප් එකට වදින්න හොඳින් apply කරගන්න ඕනේ. ඔයා මේ මෙතඩ් එකට ඔයාගේ hair එකේ oil apply කරගන්නේ පළවෙනි වතාවකට නම් ඔයාට මේකේ පොඩි නුහුරු ගතියක් දැනේ. හැබැයි දවසක් දෙකක් මේක කරද්දී ඔයාගේ අතට මේක අනිවාර්යයෙන්ම හුරු වෙලා ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන් වෙනවා. මමත් මෙතනදී මේක කරන්නේ තනියෙන්. ඉතින් මේක තනියෙන් කරගන්න හොරු වුණාම හරිම ලේසි. ඉක්මනට ඔයාට මේක hair එකේ apply කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාගේ hair length එකෙත් මේ oil එක හොඳින් apply කරගන්න. ඉතින් ඊළඟට හොඳින් oil apply කරගත්ත අපේ scalp එක අපි round ආකාරව හොඳින් massage කරගන්න ඕනේ. ඉතින් විනාඩි 10ක් 15ක් වගේ කාලයක් අපේ scalp එක හොඳින් massage කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ massage එක නිසා ඔයාගේ කොණ්ඩේට හොඳ පෝෂණයක් හම්බ වෙනවා. ඉතින් ඔයා apply කරපු oil එක හොඳින් නුරා ගන්න මේක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් steam උනත් කරන්න මේ oil treatment එකෙන් පස්සේ. හොඳින් කොණ්ඩේ massage කරලා ඊට පස්සේ steam උනත් ඔයාලට කරන්න පුළුවන්. ලස්සන කොණ්ඩයකට කැමති ඔයගොල්ලන් හැමෝටම, නිරෝගී කොණ්ඩයකට කැමති ඔයගොල්ලන් හැමෝටම මේ මෙතඩ් එක හරියට යූස් කරලා ලස්සන නිරෝගී කෙස් කලමක් තියාගන්න හැම දිනාටම ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැම දිනෙකටම ගොඩාක් ස්තුතිවන්ත වෙන ගමන් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදටම සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.